ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ශුදෝ සභා මාතාව සාමාන්‍ය සමය 26 වන ඉරුදින සමරනු ලබනවා. අද නියමිත දේව ප්‍රකාශන පළවෙනි දේව ප්‍රකාශනය ඔබටගෙන තියෙන්නේ දිවසිව රාමුස්තුමාගේ පොතෙනුයි. දිවසිවරය මතක් කරන ආකාරයට සියොන්හි ජීවත් වෙන සියලුම ධනවතුන්ට දිවසිවරයා අනතුරු ඇඟවීමක් කරනවා. ධනවත් ජීවිතයට පිළිබඳව ධනවත් ජීවිතය තුළින් වෙන්නට යන මහ විනාශය පිළිබඳව අමුස් දිවසිවරයා ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරන ආකාරය අද අපට පළවෙනි දේ ප්‍රකාශනය තුළ දකින්නට පුළුවන්. ඒ වගේමයි අදට නියමිත සුවිශේෂය ධනවතා හා ලාසරස්. සුවිශේෂය තුළ සඳහන් වෙනවා ප්‍රේමවන්තයනි, ධනවතා මේ ලෝකයේ තුළ විඳින්නට පුළුවන් හැම සුර සැපතක්ම විඳ කෙනෙක්. ඒ වගේමයි ලාසරස් මේ ලෝකයේ තුළ විඳින්නට තියෙන හැම දුකක්ම විඳපු කෙනෙක්. මේ ලෝකයේ දුක් විඳීම, මේ ලෝකයේ සැප විඳීම එක්තරා විදිහකට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔබට මට ලැබෙන්නට යන මිනුම් දණ්ඩක් හැටියට අද දින සුවිශේෂය ඔබට මට මතක් කරලා දෙනවා. ධනවතා කොච්චර සැප වින්දත් සුවිශේෂ කතුවරය සඳහන් කරන්නේ ධනවතා පව් කෙරුවයි කියලා. සුවිශේෂ කතුවරය සඳහන් කරන්නේ ධනවතා කොයින්ම මොහොතකවත් ලාසරස් වෙලව ගත්තයි කියලා. ලාසරස්ගේ පාඩුවින්ඩ දුන්නා. ඇයි එහෙනම් ධනවතා නිරයට ගියේ? ලාසරස් විතරක් අබ්‍රහම්ගේ තුරුලට ගියේ. ප්‍රේමවන්තයනි, ධනවතා තුළ තිබුණු ලොකුම අඩුපාඩුව තමයි ධනවතාට මෙච්චර සුර සැප විඳින්න අවශ්‍ය හැම පහසුකමක්ම තිබියදිත් ඔහු අර දුප්පත් දුගී ලාසරස් දිහා නිකන්වත් හැරිලා බලපු නැති එක, ඔහුගේ අඩුපාඩුවලට සංවේදී නොවුණු එක, ඔහුගේ අවශ්‍යතාවයන් වලට සංවේදී නොවුණු එක ධනවත් ඔබේ මගේ ජීවිතයටත් ස්වාමීන් වහන්සේ අද ඇඟිල්ල දික් කරනවා. ඒ තමයි ඔබ මම සියල්ලෙන්